හයි ඉතින් ඔයාලට කොහමද ඔන්න 2028 A-level ළමයි ඔයාලගේ පොත තාම නැද්ද කියලා ගොඩාක් මෙසේජ් දාලා තිබ්බා. ඉතින් ඔන්න එයාලගේ පොත ගැන ඩීටේල්ස් අරගෙනයි මම අද ආවේ. නම් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඒ වගේම ඔයාගේ 28 A-level ලියන යාළුවන්ටත් මේ වීඩියෝ එක ටග් ගාලා ෂෙයා කරලාම මේ වීඩියෝ එක බලන්න එන්න. ඉතින් මේ තියෙන්නේ 2028 A-level කරන නංගිලා මල්ලිලාට එයාලට ගැලපෙන විදිහට ප්ලෑනර්ස් අප්ඩේට් කරලා හදපු මගේ පළවෙනි ප්ලෑනර්ස් දෙක. ඉතින් මේ පොතේ තියෙන දේවල් ගැන මම ටට්ටක් ගාලා දැන් කියන්නම්. මගේ හැම ප්ලෑන් එකක් වගේම ඔයාට කැමති ෆොටෝස් දාලා කවර් පේජ් එක මේ විදිහට කස්ටමයිස් කරගන්නත් පුළුවන්. ඊළඟට මුලින්ම තියෙනවා my study planner 2026 කියලා ස්ටාර්ට් වෙන පේජ් එකෙන් පස්සේ කැලෙන්ඩර් එක එනවා. ඊට පස්සේ විෂන් බෝඩ් එක හදාගන්න පේජ් එකක් ඔයාට තියෙනවා. ඊට පස්සේ තියෙනවා වගේ ක්ලාස් ෂෙඩියුල් එක හදාගන්න පේජ් එකක්. ඊට පස්සේ තියෙනවා mood tracker එක. ඊට පස්සේ sleep tracker එක, screen time tracker එකයි අන්තිමට ඔයාලගේ ස්ටඩි හවර්ස් ට්‍රැක් කරන ස්ටඩි හවර්ස් ට්‍රැකර් එකක් එනවා. ඊට පස්සේ වෙන වෙනම කලින් ප්ලෑනර්ස් වල තිබ්බ නැති අලුත් දෙයක් එනවා. ඒ කියන්නේ සබ්ජෙක්ට් වයිස් ප්ලෑනර්ස් වෙනවා. මේක නිසා පොත ගොඩක් ලොකු වෙලා තියෙනවා වගේම පොතේ වටිනාකම තව වැඩි වෙලා තියෙනවා. ඒකට අදාළ මුලින්ම ස්ටඩි ට්‍රැකර් එක තියෙනවා. ඒකෙදි ඔයාලට පාඩම් සබ් ටොපික්ස් විදිහට බෙදාගෙන ඒවට අදාළව තියරි කරලා පාස් පේපර්ස් එහෙම වෙන වෙනම කරාම ඒවා නෝට් කරගන්න පුළුවන්. ඊළඟ টොප් ප්‍රයොරිටිස් පේජ් එක තියෙනවා. මම 27 හයි ලෙවල් පොතේ ඒක ගැන විස්තර කරා. ඒකම ඔයාලට ඇඩ් කරලා තියෙනවා. ඊට පස්සේ පාස් පේපර්ස් ට්‍රැකර් එක මම වෙනම අලුත් අප්ඩේට් එකක් විදිහට වෙනස් කරා 28 ළමයිට. මොකද 28 ළමයිට ෆුල් පේපර්ස් කරන්න බෑනේ දැන්. එතකොට MCQ ස්ට්‍රක්චර්ඩ් එසේ විදිහට පාස් පේපර් කොටස් 3කට බෙදලා තියෙනවා. chart 3ක් තියෙනවා. ඒකෙදි ඔයාට සබ්ජෙක්ට් එකට අදාළව topic numbers දාලා ඔයාලා පේසුරු කරනකොට ඒ පේසුරු කරන අවුරුදු ගාන මේ වගේ මාක් කරන්න පුළුවන්. ඔය අවුරුදු වල MCQs එහෙම කරාද කියලා. ඊට පස්සේ ඔයාලට model papers trackers දෙක තියෙනවා සහ model papers වල progress chart දෙක තියෙනවා. ක්ලාස් වල papers කරනකොට ඒ දේවල් මාක් කරගන්න පුළුවන්. ලකුණු එහෙම chart එක ඔයාගේ ලකුණු අඩු වෙන වැඩි වෙන විදිය. ඉතින් මොළේ ඉඳන් papers කරන්න ඕන 28 ළමයිනුත්. ඉතින් එතකොට ඒවා මේ මාක් කරගන්න පුළුවන් ඔයාලට ඒ planners ටික. ඉතින් ඒ විදිහට subject තුනට වෙන වෙනම planners set තුනක් ඔයාලට හම්බෙනවා. වෙන වෙනම කලින් පොතේ එහෙම තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා මේක ගොඩක් වටිනවා. ඊළඟට මේ විදිහට ලස්සන ෂයින් පේජස් එනවා. හැම මාසයක්ම පටන් ගන්න කලින් ඒවා වලට ආස ෆොටෝස් දාලා කස්ටමයිස් කරගන්න පුළුවන්. ෂයින් පේජ් එකකට පස්සේ එනවා ඔයාලගේ monthly plan එක. ඊට පස්සේ weekly planners 4ක් එනවා. ඔයා month එක ඇතුලේ ඔයාට කරන්න තියෙන විශේෂ වැඩ, week ඇතුලේ ඔයා කරන්න දාගෙන ඉන්න විශේෂ වැඩ, ඒ වගේ දේවල් නෝට් කරගන්න. ඊට පස්සේ මාසෙන් මාසෙට වෙනම monthly papers plan එක තියෙනවා. monthly papers plan එකට පස්සේ ඔයාට තියෙනවා දවස් 31කට අදාළව daily planners තියෙනවා. එතකොට ඔයාට සම්පූර්ණ මාස දවස් 31ම ඔයා වැඩ කරන විදිහ මාක් කරන්න පුළුවන් පොතේ. අන්තිමට ඔයාට තියෙනවා papers mark sheet එක. ඔයා මාසය ඇතුළේ කරන papers වල marks enter කරගන්න පුළුවන් එතන ඔයාගේ ලකුණු. ඊට පස්සේ ඔයාට තියෙනවා habit tracker page එකක්. හැම මාසෙටම ඔයා මාසයේ අනිවාර්යෙන් හැම දවසෙම කරන්න දාගෙන ඉන්න හැබිට් එකක් විදිහට කරන වැඩ ටික මාක් කරගන්න තියෙනවා වගේම ඊට පස්සේ අන්තිමේට ස්ටාර් සිස්ටම් එක තියෙනවා. ඔයාගේ දවසේ ස්ටඩි හවර්ස් ප්‍රමාණය කොයි වගේද කියලා මාක් කරගන්න යන්න තියෙන තරු පාට කරන ස්ටාර් සිස්ටම් එක. මම මේ ප්ලෑනර්ස් ගැන ගොඩක් විස්තර මගේ ලොං වීඩියෝ එකක් තියෙනවා. මගේ ෆස්ට් වීඩියෝ එක 18000කට වඩා බලලා තියෙනවා, views තියෙනවා. ඒ වීඩියෝ එකේ මම මේ ප්ලෑනර්ස් ඇතුළේ ප්ලෑනර්ස් එහෙම යූස් කරන විදිය ගැන ගොඩක් ලොකු විස්තරයක් ඒක දීලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එක හදිසි අයට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. මේ වීඩියෝ එක බලලා ඉවරලා ස්පීඩ් එක වැඩි කරලා ඒක වීඩියෝ එක බලන්න. මේ පොතේ මේ තියෙන්නේ මං හදිසියට කරපු වීඩියෝ එකක්. මේකෙත් ඒ වුණාට පොත කොයි වගේද කියන එක ගැන අයිඩියා එකක් ඔයාලට ගන්න තමයි මම මේ වීඩියෝ එක ඔයාලට දාන්නේ. ඒ වගේම ලොං වීඩියෝ එකක් විදියට තව ෆුල් වීඩියෝ එකක් ඔයාලට වෙන වෙනම ප්ලෑනර්ස් යූස් කරන විදිය ගැන ළඟදිම දාන්නම්. ඊට කලින් මේ පොත ගැන පොතේ ඇතුලේ අනික් ප්ලෑනර්ස් යූස් කරන විදිය ගැන දැනගන්න ඕන අයට මගේ views 18000කට වඩා තියෙන ලොං වීඩියෝ එක බලන්න පුළුවන් ගිහිල්ලා. ඉතින් 28 A level ළමයිට මේ පොත ගොඩක් වටිනවා. ඉතින් ඔයාලට ඉතිරි මාස ගානට මේ පොත කස්ටමයිස් කරලා හදාගන්න පුළුවන්. ඒ කියන්නේ පොත හදන්නේ අවුරුද්දකට තමයි එක පොතක් හදන්නේ. ඒකෝ දැන් මේ අවුරුද්දේ මාස කීපයක් ගිහිල්ලා ඉවරයිනේ. එතකොට ඉතුරු මාස 4 තමයි දැනට හදන පොත හදන්නේ. ඉතින් ඔයාලට මේ පොත ඔයාලා ෆොටෝස් දාලා ෆ්‍රී කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් ප්‍රයිස් ඩීටේල්ස් ඒ විස්තර දැනගන්න මගේ WhatsApp නම්බර් එකට හරි මගේ Telegram නම්බර් එකට හරි මැසේජ් එකක් දාන්න.
ඉතින් මුල ඉඳන් හරියට පිළිවෙලට ආසාවෙන් වැඩ ටික කරගෙන යන්න 2028 A-level නංගිලා මල්ලාට මේ පොත අරගන්න පුළුවන්. එතකොට දවසක ඔයා වැඩ කරපු විදිය ඔයාටම බලා ගන්න පුළුවන්. මේ පොත අරගෙන ඒ විදිහට ලස්සනට මේක ෆිල් කරගෙන ගියාම. ඉතින් ඕඩර්ස් දාන්න ඕනේ. මට මැසේජ් එකක් දාලා තියන්න. තව ලොං වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් එතකන් හැමෝම පරිස්සමින් ඉන්න.